is your shore. Every whisper leaves a mark on the floor. They don't ask, they wait. ඔව් සුබ දවසක් සියලුම දෙනාට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණිත ලෝකයේ විශේෂිත චරිතයක් සම්බන්ධව. අපි කවුරුත් මෙතුමා සම්බන්ධව මේ ආන්න දකින්න හරි ආසයි. ඇත්තටම කිව්වොත් නමින් ඔහු සුප්‍රකට ගණිතඥයෙක්. මොකද මගේ channel එකේ මම ගොඩක් දුරට කතා කරන්නේ ගණිතඥයන් සහ විද්‍යාඥයන් සම්බන්ධවයි. මේකදී මේ ගණිතඥයෙක් හැටියට ඇල්බර්ට් අයින්ස්ටයින් සම්බන්ධව කතා නොකළොත් මම හිතන්නේ මගේ channel එකේ ගොඩාක් ලොකු හිස්තුනක් පිරෙන නිසා මට හිතුණා මේක සිංහල මාධ්‍යයෙන්ම ඉංග්‍රීසි සහ සිංහල ස්විස් දරුදරියන්ට මේ ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන විස්තර කරන්න මම පළවෙනියෙන්ම වැඩි සිසු පිරිසක් ශ්‍රී ලංකාවේ සිංහල මාධ්‍ය කරන නිසා මම සිංහල මාධ්‍යයෙන් 100%ක්ම ඔහු පිළිබඳව ඔහුගේ චරිත කතාන්තය පිළිබඳව මේ සම්පූර්ණ සංශිෂ්ට වාර්තා. ඒ කියන්නේ ඔබ ගොඩාක් දුරට විවිධ තොරතුරු ඔස්සේ අන්තර්ජාලය පහුරුගාමින් ගමන් කරනවටත් වඩා වැඩිපුර තොරතුරු ප්‍රමාණයක් මම මගේ මේ කතාවේදී එකතු කරන්න මම උත්සාහයක් දරනවා. ඒ නිසා මම පළවෙනියෙන්ම මේ කරුණු ටික මම පින් පොයින්ට් වශයෙන් මම ඉදිරිපත් කරන්නම්. පළවෙනිම ඇල්බර්ට් අයින්ස්ටයින් 1879 සිට 1955 යන නවීන භෞතික විද්‍යා විප්ලවයේ මනෝභාවය ගෙනා ආලෝකයේ මේ තරංගයක් හා සමානයි. අතරම ලෝක ප්‍රසිද්ධ න්‍යායවේදී භෞතික විද්‍යාඥයෙක්. ඒක ඉතාමත් විශිෂ්ටයි. ඉතින් 1879 ඉඳලා කියලා කියන්නේ කොච්චර කාලයක් වෙනවද? 76ක කාල වකවානුවක් ඔහු භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ කාල වකවානුවක ජීවත් වෙච්ච පුද්ගලයෙක්. ඉතින් ඔහු ඉපදුනේ 1879 මාර්තු 14 උල්ම් ජර්මනියේ. පවුලේ ගත්තොත් යුදෙව් පවුලක උපත ලැබූ අයෙක්. එයාගේ සහෝදරියක් හිටියා මායා කියලා. ඇත්තටම මේ අධ්‍යාපනය ගත්තොත් එහෙම සුඛි ස්විට් ෆෙඩරල් පොලිටෙක්නික්ස් පාසලේ ගණිතය සහ භෞතික විද්‍යාව තමයි ඉගෙන ගත්තේ. ඔහුගේ විද්‍යාත්මක දායකත්වය ගත්තොත් එහෙම විශේෂයෙන්ම සාපේක්ෂතා න්‍යාය. ඒ කියන්නේ යම් වස්තුවකට අනෙක් වස්තුව පිහිටීම සම්බන්ධව සහ ඒකේ පදාර්ථමය ස්වරූපය වගේම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වල තියෙන හැසිරීම සම්බන්ධව ඒවා ශක්ති පරිවර්තනය කිරීම 1905 කාලේදී සහ මේ අවකාශයට බද්ධව තියෙන මේ සාපේක්ෂතාව පෙන්වා දීම සිදු කරා. ඒ වගේම තමයි සාමාන්‍ය සාපේක්ෂතා න්‍යාය ඔහු ඉදිරිපත් කරේ 1905 ඉඳලා අවුරුදු 10කට පස්සේ. ඒ කියන්නේ හරියටම කිව්වොත් එimhe 1915 දී. මේ ගුරුත්වාකර්ෂණ බලය. සාමාන්‍ය අපි ගුරුත්වාකර්ෂණ බලය නිව්ටන් ගත්තොත් එහෙම 10. ඇත්තටම 9.8යි එක තමයි තියෙන්නේ. ඒක පොළවේ ස්ථානීය අණුව වෙනස් වීම සිදු වෙනවා. ඒක පසු කාලීනව ඇත්තටම මේ ගුරුත්වයේ අවකාශයේ කාල වක්‍රතාවය කියන ක්‍රියාවලිය තියෙනවා. මේ කාල වක්‍රතාවය කියන ස්වභාවය නිසා මේ ගුරුත්ව කේන්ද්‍රයේ ඉඳලා වස්තුන් පිහිටන ස්ථානය අනුව ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වීම පිළිබඳව අර්ථකථන පසු කාලීනව විද්‍යාඥයන් විසින් ඔප්පු කරලා තියෙනවා. ඒ අනුව සාපේක්ෂතා න්‍යාය 1915 දී ඔහු ඉදිරිපත් කරා. ඒක තමයි ඉලෙක්ට්‍රොනික සහ මේ ප්‍රභ න්‍යාය. ගත්තොත් මේ ආලෝකයේ කණිකා ලෙස හැසිරෙනවා කියන එක සොයා ගැනීම 1921 දී ඔහු නොබෙල් ත්‍යාගයක් ලැබුණා. මේක අපි කවුරුත් නොදන්න දෙයක්. මොකද ඔහු ඒක ප්‍රසිද්ධ කරේ නැහැ. ඒ වගේම තමයි බ්‍රවුනිය ගතික ස්වභාවය නැත්තම් අණු තිබෙන බවට සාක්ෂි ලබා දීමත් ඔහු විසින් ඉදිරිපත් කරා further Brownian motions හැටියට. ඉතින් මේ කාල වකවානුවෙන් පස්සේ
ජීවිතයේ අන්තිම කොටසේදී ඇමරිකාවට ගියාම ඒ කියන්නේ 1933 දී න්‍යායවාදී නිසා ජර්මනියේ පිට වී ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තියෙනවා එතුමා 1933 දී. ඒ කියන්නේ 1921 නෝබල් ත්‍යාගය අරගෙන 1933 දී ඇමරිකාවට ගිහිල්ලා න්‍යායවාදී නිසා මේ ජර්මනියෙන් පිට වී ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ මෙතුමාගේ මේ විශේෂම සඳහන් කරන්න 1921 භෞතික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය ලබා ගැනීම සම්බන්ධව. ඒ වගේම තමයි එතුමා මම පෙර කිව් පරිදි එතුමා 1879 ඉඳලා 1955 කියන අවුරුදු 70 කාලපකවානුවෙන් පස්සේ 1955 අප්‍රේල් 18 ප්‍රින්ස්ටන් නැත්නම් ඇමරිකාවේදී ප්‍රදේශයේදී ඔහුගේ මරණය සිද්ධ වෙනවා. ඉතින් මහුගේ ගත්තු සම්මාන ගත්තොත් එහෙම නොබෙල් ත්‍යාගය 1921 සහ මෙඩල් then කොප්ලයිට් මෙඩල් කියන එක අරන් තියෙනවා 1925 දී මැක්ස් ප්ලැන්ක් and මෙඩල් එක අරන් තියෙනවා 1929 දී then time magazine persons of the century කියන එකදී ඒක 1999 දී ඒ තමයි විශේෂත්වය 1999 දී ඒ කියන්නේ එතුමා නැහැ ඒ සම්මානය ලැබෙනකොට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ප්‍රධානම න්‍යාය හැටියට සලකන්නේ සාපේක්ෂතාවාදය. මෙතුමා ගිය විශ්වවිද්‍යාල 4ක් තියෙනවා. සුරික් and Prague and then Berlin ඒ වගේම Princeton කියන විශ්වවිද්‍යාල 4ට මෙතුමා ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මෙතුමාගේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ තව විශේෂ දෙයක් තමයි ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ න්‍යාය සහ සොයා ගැනීම නිසා GPS තාක්ෂණය නැත්නම් අපි ඔය ලොකේෂන් ට්‍රැක් කරන එක අද Google Map එකට අවශ්‍ය කරන GPS කියන එක සොයා ගැනීම කරෙත් මෙතුමා. ඒ වගේ තමයි න්‍යාස්තික ශක්තිය සහ විශ්වවිද්‍යාත්මක අවබෝධය වෙනස් කරලා තියෙනවා මේ ස්වභාවය නිසා. තමයි ඔහුගේ පෞද්ගලික ජීවිතය නැතහොත් බොහොම කටළු වලින් පිරිච්ච ජීවිතයක්, බොහොම කම්කටොළු වලින් පිරිච්ච ජීවිතයක් කියලා අපි සඳහන් වෙනවා. මොකද අපිට පුද්ගලයේ කම්කටොළු ජීවිතය පිළිබඳව ගවේෂණාත්මකව හොයනවට වඩා එතුමා මේ ලෝකෙට දායාද කරපු දේ පිළිබඳව ඇගීම කියන එක ඉතාමත් වැදගත්. මොකද අපි හැමෝම මේ ලෝකේ ජීවත් වුණාම මරණය කියන එක ප්‍රසිද්ධ වෙනවා. ඒකද අපි කොච්චර වුණත් අපි යහපතෙන් ජීවත් වීම තමයි වැදගත්. අනුන්ට කරදරයක් නොවි. ඒ වගේම තමයි මෙතුමාගේ මේ ජීවන අවධියේදී ලෝකෙට කරපු සේවය අති මහත්. මෙතුමාගේ සාපේක්ෂතාවාදය පිළිබඳව මම නුදුරු වීඩියෝකින් ඔයගලන්ට ගෙනෙන්න කැමති. මොකක්ද මේ සාපේක්ෂතාවය? මොකක්ද මේ සාපේක්ෂතාවාදය? කුමක්ද මේ සාපේක්ෂතාවය? කොහොමද මේක හැසිරෙන්නේ? මේක අපිට කොහොමද අනාගතයේ බලපෑම් සිද්ධ වෙන්නේ කියන එක ගැන මම ඔයගලන්ව දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.